අද අපි බලමුද ප්‍රීම කොත්තුමී පැකට් එකක් පාවිච්චි කරලා කොහොමද ගෙදරම රාමෙන් හදාගන්නේ කියලා. මුලින්ම අපි නූඩල්ස් ටික තඹගමු. නූඩල්ස් තැම්බෙනකන් දැන් මම ලෑස්ති වෙන්නේ නූඩල්ස් එකට අවශ්‍ය සෝස් එක හදාගන්න. ඉතින් මම මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට මම තක්කාලි සෝස් මේස හැඳි එකක්, සීනි තේ හැඳි භාගයක්, ඒ වගේම තමයි කොත්තුමී පැකට් එකේ තියෙන මේ ඔයිල් පැකට් එකක් දාගන්නවා. අවසානයේට මම වතුර මිලිලීටර් 30ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් අපි මේ සෝස් එක හදාගන්න අතරවාරයේදී මම ඔයාලට ආදරණීය මතක් කිරීමක් කරන්නම්. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට මම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි එකක් දාගන්නවා. ඉතින් තෙල් ටික රත් වීගෙන ඉද්දී මම මේකට කුඩාවට කපාගත් සුදු ලුණු බික් එකක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ වගේම තමයි කුඩාවට කපාගත් ලීක්ස් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මේ ඔක්කොම එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මම මේකට කෑලි මිරිස් මේස හැඳි එකක්, 3-5 කුඩු මේස හැඳි කාලක් දාලා මිශ්‍ර කරගන්නවා. දැන් මම මේ ටික ලිපේ ගින්දර අඩුම කරලා ටික වෙලාවක් උයා ගන්නවා. ඉතින් ඔන්න දැන් මම මේ වෙලාවේදී කලින් හදාගත්ත සෝස් එක මේකට එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේක අපි ටික වෙලාවක් කුක් කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මම මේකට කලින් තඹගත්ත නූඩල්ස් ටික දාගන්නවා. ඉතින් නූඩල්ස් ටික දාගෙන අපි මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හැමදාම වගේ අදත් කියන්න තියෙන්නේ මේක try කරන්නම ඕන රෙසිපි එකක්. එහෙනම් ආයෙත් රස රෙසිපි එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමට සතුටින් ඉන්න. හරියප් කිචන් සමග දිගටම රැඳී සිටින්න.